පිරිමි ළමයිට අඬන්න බැරිද? ලැජ්ජ නැද්දම පිරිමි ළමයෙක් නේද? පිරිමි ළමයි අඬනවද? අඬන්නේ නැතුව සියල්ල දරාගෙන ඉන්න පෞරුෂයක් තියෙන එක්කෙනා තමයි පිරිමියා. මේක ඇත්තටම වැරදි මතයක්. ඔබ දන්නවද මේ අඬන එකේ තියෙන මනෝවිද්‍යාව? ලස්සන කතාවක් තියෙනවා. හැබැයි ධනාත්මක පැත්තකුත් තියෙනවා, ඍණාත්මක පැත්තකුත් තියෙනවා. අඬන්න. දුකක් හිතෙනකොට ඇඬුවොත් ඔබ අඬනවා නම් ඔබේ ආවේගය විශේෂයෙන් මේ අඬනකොට මේ ඇඬිල්ලත් එක්කත් මේ ස්ට්‍රෙස් හෝමෝන්ස් කෝටිසෝල් පිටවීමක් සිද්ධ වෙනවා. කඳුළුත් සමග. මේ කඳුළු පිට කරන එක හරි හොඳයි යම් කිසි වේදනාවක් ආවේගයක් බලාපොරොත්තු කඩවීමක් මේ වගේ තැන්වල මේක දරාගෙන ඉන්නවට වඩා කායික හරි කියලා හෝ තනියම ලියන අතරේ හෝ කඳුළු හලන එක ඉතාමත් හොඳයි. නරක දේ මොකක්ද එහෙනම්? නරක දේ තමා ඔබ මේ ඇඬීමට පුරුදු වෙන එක. අනවශ්‍ය විදිහට කියන්නේ දුක වළඳගන්නේ සමහර අය. දුක හිත හැමතිස්සම අඬන්නේ. විරහ ගීත අඬන්නේ. ඇයි අනේ දාලා ගියේ කියලා අඬන්නේ. අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. මේ ඇඬිල්ලේදී අපි කියනවා සාමාන්‍යයෙන් ආතතිය ට්‍රිගර් වෙනවා කියලා. ආතතිය නැවත ඇති වෙන්න මේ කඳුළු හේතුවක් වෙනවා. ඒ කඳුළු වලින් වැඩක් නැහැ. හැබැයි පිරිමි ළමෙක් වේවා, ගැහැණු ළමෙක් වේවා, තමාගේ දුක වේදනාව කලකිරීම පිටවීම සඳහා ඒක අපි කියන එක්ස්ප්‍රෙස් කිරීම සඳහා කඳුළු පිට කරන එක හරි හොඳයි. ඒක පරීක්ෂණවල ඔප්පු කරලා තියෙනවා. ඒන් ආතතිය සහ කාංසාව අඩු වෙන බවට. ඉතින් මේ අඬන එක හොඳ නැද්ද කියලා මේ සමහර මනෝවිද්‍යා පරීක්ෂණවල ඔප්පු කරලා තියෙනවා. කඳුළු සමග පිට වෙන මේ ආතති හෝමෝනය නිසා සැහැල්ලුවක් ඇති වෙනවා කියලා. ඒ නිසා අනේ පිරිමි ළමයි ඇඬුවට කමක් නැහැ.